Hello everyone, welcome back to my channel. ඔයාලා හැමෝම එකතු කරගන්න අද මගේ මේ content එකට. ඉතින් තව දෙයක් මතක් කරන්න කැමති. ගොඩාක් ස්තුතියි. මගේ channel එක subscribe කරනවාටත් මාත් එක්ක මේ තාක්කල් රැඳී සිටිනවටත්. මොකද මම මේ YouTube channel එක පටන් ගත්තේ දැන් අවුරුදු දෙකකට කලින්. හැබැයි videos එහෙම upload කරේ නැහැ. නමුත් මේ COVID situation එකත් එක්ක ගෙදර ඉන්න කාලේ වැඩි වුණා. ඉතින් මම හිතුවා මගේ දැනුම සහ මගේ experience, travel vlogs, fashion, lifestyle, beauty ඒ හැම detail එකක්ම ඒ හැම knowledge එකක්ම ඔයාලත් එක්ක share කරන්න ඕනේ කියලා as for fun, but ඔයාලගෙන් ඒ ලැබුණු support එකට ඒ feedbacks, it gave me so much of energy. It motivated me so much to do more videos for you guys. ඉතින් ඒක තමයි තිබුණ එකම spirit එක, motivation එක. ඔයාලගෙන් ඒ මට මැසේජ් කරලා එවන දේවල් ඒ හැම එකටම ඇත්තටම සතුටක් ලැබෙනවා. ඒව කියවනකොට සතුටුයි. ඒ නිසාම තමයි මේ තාක් දුරට සපෝට් එක නිසාම තමයි. ඉතින් thank you so much. ඒ හැම දෙයකටම මාත් එක්ක මේ තාක්කල් රැඳී සිටිනවලත් thank you so much. තව දෙයක් සඳහන් කරන්න කැමතියි. මම TikTok භාවිතා කරනවා. මගේ YouTube එකේ වීඩියෝක් දැම්ම ගාම මම ඒක TikTok මාධ්‍ය හරහා ඒ ගැන මගේ ෆෑන්ස්ලට ෆොලෝවර්ස්ලට මම දැනුවත් කරනවා. ආරාධනාවක් කරනවා ගිහිල්ලා බලන්න කියලා. අන්න ඒ වගේ වීඩියෝස් මම සාමාන්‍යයෙන් TikTok එකේ දානවා. ඉතින් මම ළඟදී එහෙම පොඩි වීඩියෝ එකක් දැම්මා. යාළුවනේ ඇවිල්ලා මගේ වීඩියෝ එක බලන්න මෙන්න කැබින් ක්‍රූ සම්බන්ධ මෙන්න මේ ප්‍රශ්න මම එතනදී කතා බහ කරනවා සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒකට ලංකාව ගෑනු ළමෙක් ඩුබායි රටේ සැලොන් එකක වැඩ කරන ලංකාවේ ගෑනු ළමෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා. කැබින් ක්‍රූ කියන්නේ waitress job එකක් කියලා. ඒ වගේ කමෙන්ට්ස් ඇත්තටම මම ගන්න ගොඩක් අපි ගුවන් සේවිකාව මේ එයාලයින් ක්ෂේත්‍රයේ වැඩ කරනකොට අපිට ඊට වඩා දේවල් අපිට අහන්න සිද්ධ වෙනවා. ඉතින් මම ඇත්තටම කිව්වොත් මේ වගේ කමෙන්ට්ස් එන්ටර්ටේන් කරන්නේ නැහැ. මගේ අටෙන්ෂන් එක මම වැඩි දෙන්නෙත් නැහැ. වැඩි මම කෑ කරන්නේ නැහැ ඇත්තටම කිව්වොත්. මට විතරද නෙමෙයි අද ලංකාවේ ගොඩාක් ජනප්‍රිය නළු නිලියන්ට මීට වඩා negative comments ලැබෙනවා. ඉතින් this is nothing. මේක ඉතින් අපේ ලංකාවේ මිනිස්සුන්ගේ පටු මානසිකත්වයනේ. ඒ කියන්නේ තමන්ට දෙයක් කරගන්න බැරි වුණාම but වෙන කෙනෙක් ඒක කරොත් තමන්ට වඩා ඉහළින් කෙනෙක් ගියොත් තමන්ට වඩා ඉංග්‍රීසි කතා කරොත් ඔය වගේ දේවල් වලට අපේ ලංකාවේ මිනිස්සුන්ට ඒක මම දන්නේ ඒක jealousy කියන එකද එහෙම නැත්නම් hatred එහෙම නිසාද මේ comments දාන්නේ like I don't know what they expect from doing that. ඒ කමෙන්ට් එකට මම සාමාන්‍ය රිප්ලයි එකක් දාලා ඒක මම එතන ඉග්නෝර් කරා. නමුත් ඒ කමෙන්ට් ත්‍රෙඩ් එක දිග්ගැස්සුණා. ඒ ගර්ල් පොඩ්ඩක් serious hate speech එහෙම නැත්නම් අපි ඒකට කියනවා cyber harassment, cyber bullying මේ වගේ දේවල් වලට අපි කියන්නේ. ටිකක් serious කමෙන්ට් එකක් දැම්මා. ඒ කමෙන්ට් ත්‍රෙඩ් එකේ එක තැනකදී එතනදී මම ඇත්තටම පොඩ්ඩක් සංවේදී වුණා. සංවේදී වුණේ ඒ කමෙන්ට් එකට නෙමෙයි සංවේදී වුණේ ඒ මොහොතේදී TikTok එකේ ඒ ගොඩක් නංගිලා මල්ලිලා අයියලා කළා ඔයාලා හැමෝම මං වෙනින් කතා කරා මං වෙනින් පෙනී හිටියා. ඉතින් ඒක මම හිතුවේ නැති දෙයක්. මොකද ගොඩක් කෙටි කාලෙකින් තමයි ඒ crowd එක මේ community එක මගේ ප්‍රොෆයිල් එක හැදුනේ. මගේ ප්‍රොෆයිල් එකට ආවේ. ඉතින් ඒ මොහොතේ මම හිතන්නේ දවසක්වත් ගියේ නැහැ. ඒ වීඩියෝ එක දාලා දවසක්වත් ගියේ නැහැ. ඉතින් ඔයාලා හැමෝම මාත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් thank you so much. මේ වෙලාවේ කතා කරාට ඒ වෙලාවේ පෙනී හිටියාට ඒක ගොඩක් මට ශක්තියක් වුණා. මොකද මං වෙලාවේ ඇත්තටම worry වුණා. මං වෙලාවේ ඇයි මිනිස්සු මෙහෙම කතා කරන්නේ? ඇයි මිනිස්සු මෙහෙම ඉරිසියා කරන්නේ? තමන් දෙයක් දන්නේ නැතුව කිසිම කෙනෙක් ජජ් කරන්න යන්න එපා. because you don't know anything what happens, you know what happens in their life. අපි පෙන්නන දේ විතරයි ඔයාලට පේන්නේ. right? මම මගේ ජීවිතේ පෙන්නන විතරයි ඔයාලා දකින්නේ. මම හැමදේම මගේ ජීවිතේ වෙන දේවල් දකින්නේ නැහැ ඔයාලා. right? කියන එක. ඉතින් මේ ගුවන් සේවිකාවක් කියන්නේ waitress job එකක් තමයි. ඒ කියන්නේ ඒක normal waitress job එකක් නෙමෙයි. මොකද අපි uniform එක ඇඳහම තියෙන්නේ එතනින් එහාට ගිය ගොඩක් serious job එකක්. මොකද අපි ට්‍රේන් කරලා තියෙනවා හරි emergency එකක් වුණොත් අපි පොළොව මට්ටමින් අඩි 35000 උසකින් 37000 38000 උසකින් තමයි අපි ප්‍රයාසල කරන්නේ. එතනදී ඔයාලට emergency එකක් වුණොත් මොකක් හරි වෙලා crash එකක් God forbid if something happens
අපිව ට්‍රේන් කරලා තියෙනවා ඔයාලගේ ජීවිත බේරගන්න within 90 seconds 90 seconds okay not an hour not more than that 2 hours 3 hours නෙවෙයි 90 seconds ඇතුළතදී ඔයාලගේ ජීවිත බේරගෙන එළියට යන්න ඊට වඩා අපි ඔයාලට do you like any coffee or tea would you like to have any chicken or beef මේක නෙවෙයි මේ ජොබ් රෝල් එක ඕකේ අපිට එහෙනම් ඕනේ නැහැ අපිට ඕනම කෙනෙක් පාරණ කෙනෙක් අඬ ගහන් ඇවිල්ලා මේ ජොබ් එකට දාන්න පුළුවන් එහෙම නෙමෙයි මේ ජොබ් එක කරන්න පුළුවන් එක්තරා අධ්‍යාපනික මට්ටමක් තියෙන්න ඕනේ ඉංග්‍රීසි ලෙවල් එකක් තියෙන්න ඕනේ ට්‍රේනින් එකෙන් යන්න ඒ ට්‍රේනින් වලින් පාස් වෙන්න පර්සනැලිටි එකක් තියෙන්න ඕනේ ඒ හැමදේම තියෙන්න ඕනේ ඉතින් මේක ලෙහෙසි පහසු ජොබ් එකකුත් නෙමෙයි මේකට කිව්වොත් මේක ඩොක්ටර්ස්ලා ජොයින්ලා තියෙන මගේ කැබින් ක්‍රූ එකේ මගේ යාළුවෝ ඉන්නවා එලා කලින් ඩොක්ටර්ස්ලා නර්සස්ලා ඩිග්‍රී හෝල්ඩර්ස්ලා ඉතින් ඒ මිනිස්සු එච්චර දේවල් කැපකිරීම කළා මේ ජොබ් එකට ජොයින් maybe because it's their dream it's their passion right ඉතින් අපි දැනගන්න ඕනේ පාරතු ගාන රස්සාවක් කරන මිනිස්සයාට හෝ බැංක් එකක වැඩ කරන මිනිස්සයා හෝ එතන කිසිම ඩිෆරන්ස් එකක් නැහැ විතර අධ්‍යාපනික මට්ටමින් වෙනස්කම් තිබුණාට ඒ මිනිස්සයා කරන්නේ රස්සාවක් පාරතු ගාන මිනිස්සයා කරන්නේ රස්සාවක් ඩොක්ටර් කෙනෙක් කරන්නේ රස්සාවක් ඒක අපි දැනගන්න ඕනේ කෙනෙක්ගේ රස්සාවල රෙස්පෙක්ට් කරන්න ඒක ඉතින් කියලා දෙන දෙයක් නේ ඒක it's a common sense you know ඉතින් වැඩි දුර කතා කරන්න බහ කරන්න කලින් අද අපේ වීඩියෝ එකට යමු අද මම අරන්ලා තියෙන සෙග්මන්ට් එක ඉතාමත් පුංචි සෙග්මන්ට් එකක් ඉක්මනින් කතා බහ කරලා ඉවර කරන්න ඕන නිසායි ඇයි මාව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඉන්ටර්විව්ස් වලින් රිජෙක්ට් උනේ කියන එකත් මේ කැරියර් පාත් එකට මම qualifications මගේ skills මම මොනවද හදාගත්තේ පොඩි කාලේ නම්ම ඒ වගේම how I maneuvered my career path from being a banker to a flight attendant කියන ඒ හැම එකක්ම අද මේ වීඩියෝ වලට බලා ගන්න පුළුවන් රැඳී සිටින්න. ඉතින් ඔන්න මම කියන්න කැමති මම පොඩි කාලේ නම් මං ආසම කරන ජොබ් එකක් තමයි මේ ගුවන් සේවිකාවක් වෙන එක. ඉතින් පොඩි කාලේ තිබුණේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ජොයින් වෙනවා කියන මොකද ඒ කාලේ අපි දන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විතරයි. යම්කිසි ඒජ් එකට ආවන් පස්සේ මම දැනගත්තා නෙමෙයිසුත් තියෙනවා කටාර් කියලා එකක් තියෙනවා මෙන්න මේක ලස්සනයි ඉන්නවා. හැබැයි ඉතින් ඒ වගේ තැනකට යන්න මට පුළුවන් වෙයි කියලා මං කවදාවත්ම හිතුවේ නෑ. මොකද මං හිතුවා ඒ වගේ තැනකට යනවා නම් ගොඩක් ලස්සන වෙන්න ඕනේ. සුදු වෙන්න ඕනේ උස තියෙන්න ඕනේ ලස්සන වෙන්න ඕනේ කියලා. මොකද මම සුදු කෙනෙක් නෙමෙයි. මම තලෙල්ලු කෙනෙක් brown tan gold color එකකට හුරු. එහෙම හිතලා ඉතින් මම වැඩි ඒ ගැන follow කරන්න ගියේ නැහැ. මම ඉගෙන ගත්තේ girls high school Kandy since I was small and for A levels I studied in English medium. I did English literature, Greek Roman literature and civilization and French language. Then French ඉගෙන ගත්තේ Alliance Française de Kandy and it has a branch in Colombo and Gaul if I'm not mistaken and this is the only place that I would recommend to anybody to go and study French language. ඊට අමතරව ඉංග්‍රීසි සාහිත්‍ය advanced level එතනදී අපි ඉගෙන ගත්තේ Shakespeare it's an advanced category novels so dramas, theatres, everything. I studied that because I was keen on studying that. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව පුහුණු කතාව පුහුණු වෙන්න මම ගියේ British Council Kandy වල. මට මතකද පොඩි කාලේ නම් මම O levels කරනකම් ඒකේ මම courses කරා. weekend එකේ තමයි courses තියෙන්නේ. ඉතින් අම්මී මාමයි නංගිවයි weekend එකේ class එකට ගිහින් දානවා. And British Council, it has the library facilities that you can use and also the books, novels, also the videos that you can watch at home to practice on your English vocabulary or your the accent. ඒ වගේ තමයි class වල teachers ලා foreign teachers ලා හිටියේ foreign students ලා හිටියේ so that actually gave me the biggest platform to sharpen my English knowledge, English skills, speaking abilities and everything else. ඉතින් මට මතකයි මම British Council එකේ තව ඊට වඩා මම කරා Cambridge University exams මට මතක CAT, FCE එහෙම කියලා Cambridge exams තිබුණා so ඒවත් මම කරා
මෙතනිති මගේ මම මේ දෙවල් කරේ ගොඩක් දුරට ඉදිරියේදී ඒක මට ගොඩක් ලොකු අඩිතාලමක් වෙයි කියන බලාපොරොත්තුවෙන් especially for when I'm applying for cabin crew. Then soon after my A-levels I applied for Sri Lankan Airlines. එතකොට මගේ අවුරුදු වයස මම හිතන්නේ 18ක් 19ක් කියලා. ඉතින් හා පුරා Sri Lankan Airlines ඔන්න තිබුණා නිවුස් පේපර් එකේ දාලා walking interviews තියෙන්නේ කියලා. My mom was okay, but අපච්චි කැමති වුණේ නැහැ මම ගුවන් සේවිකාවක් වෙනවට. මොකද you know like සමාජයේ පිළිගත් දේවල් තියෙනවා. මම කලින් සඳහන් කරා වගේ ගුවන් සේවිකාවක් කියන්නේ blah blah blah, ගුවන් සේවිකාවක් කියන්නේ waitress කෙනෙක්, ගුවන් සේවිකාවක් කියන්නේ මෙහෙමයි කියන එක. ඉතින් නමුත් කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ job role එක කියන්නේ ඇත්තටම මේ cabin crew කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ඔන්න ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කොහොමද අප්පච්චිව කැමති කරගෙන අප්පච්චි තමයි මාව ඉන්ටර්විව් එකට එක්කන් ගියේ. මම අඳන් ගියේ ඔස්ට්‍රේලියා. ඉතින් එතෙන් යනකොට ගොඩාක් කැන්ඩිඩේට්ස්ලා හිටියා. මොකද walking interviews නේ. ඉතින් walking interviews කරද්දී ඕනම කෙනෙක්ට CV එක අරගෙන එන්න පුළුවන්. ඉතින් මම හිතුවා මම select වෙයිද කියන එක මතක් කරන්න කැමතියි. මම ගොඩාක් කෙට්ටි කෙනෙක් ඒ දවස්වල. Just after my A-levels, imagine how you usually look, right? ඉස්සෙල්ලා මට මතකයි CV drop off එක කියන්නේ CV එක එතනදිම දීලා පොඩි මිනිත්තු කිහිපයක් තමයි ලැබෙන්නේ ඔයාලට කතා කරන්න පුළුවන්. ඔයාලා කොහෙන්ද දෙන්නේ මොනවද කරන්න දැනට වයස highest qualification highest experience මට මතක විදිහට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වලින් ඒ දවස්වල තිබුණේ GCSE O levels 6 passes and you need to have a credit pass for English at least කියන එක. ඉතින් මට තිබුණා A එකක් ඉංග්‍රීසි වලට O levels වලදී. ඉතින් ඒක සහ මගේ A levels results මම කරපු stream එක විතරයි තිබුණේ. මට working experience තිබුණේ I was just after A levels like I said before. ආයතන වලින් ලැබුණ certificates Alliance Francaise, British Council, Cambridge University exams certificates as for my highest qualification. ඉතින් ඒ ටිකෙන් තමයි මම apply කරේ. So I got selected for the next round, which is the height and the weight කියන එකට. ඉතින් චුට්ටක් වෙලා ඉන්න කිව්වා. Then ඒ දවස්වල ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වලින් arm reach එක නෙමෙයි බැලුවේ, height එක බැලුවේ. මට මතකයි මම අත උස්සනවා මට මතක නැහැ. මොකද මට මතකයි කෙනෙක් ඇවිල්ලා මගේ අර හිට ගන්න කියලා මෙතනින් උස බැලුවා විතරයි. So ඒ දවස්වල ඔය කකුලේ ඇඟිලි වලින් හිටගෙන arm reach height එක නෙමෙයි තිබුණේ. එතනදී මම පාස් වුණා. ඊට පස්සේ තිබුණේ weight එක. ඉතින් weight එකේදී මම fail වුණා. The reason was හැම එයාර්ලයින් එකක මම කියවන BMI එකක් බලනවා කියලා body mass index කියන එක. ඉතින් මගේ body mass index එක තිබුණේ නැහැ. ඇත්තටම ගොඩාක් කෙට්ටු කෙනෙක්. ඒ කියන්නේ මගේ උස්සට සරිලන healthy බරක් තිබුණේ නැහැ. BMI එකේ තියෙනවා underweight, healthy body mass index and then overweight, obesity කියන categories ටිකක්. ඉතින් මම හිටියේ underweight එකනුත් නෙමෙයි ඊට මෙහා. You know what I mean? Like I was not even closer. අර කියන්නේ chicken soup වලට ගන්න පුළුවන් කියලා. So I was so skinny guys. You have no idea. ඉතින් දේලාල් මට කිව්වා ඔයාගේ height එක තියෙන බර තමයි ප්‍රශ්නේ උනේ. So you are rejected කියන එක. So ඒ දවස්වල I was very emotional. I started crying like a baby. ගොඩක් ඇඬුවා. ගෙදර එනකන් ඇඬුවා. ඊට පස්සේ මම අපටන් weight gain එක අරන් බෙව්වා. ඉතින් එතනදී ඇත්තටම කිව්වොත් ඒ ලැබුණු rejection එකේදී මම ගොඩක් වැටුණා. මට කවදාවත් ගුවන් සේවිකාවක් වෙන්න බෑ. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අක්කා කෙනෙක් වෙන්න බෑ මට කවදාවත් කියන එක. ඊට පස්සේ මම ඒ එකම මම apply කරා බැංක් එකට. I got selected and I was working in HSBC Rajagiriya and then I got an offer to work in Pan Asia Bank Kolpiti as a banker in margin trading department. It's a back office. ඔයාලා දන්නවා අපි කොළඹ කොටස් වෙළඳ පොළ. ඉතින් ඒකේ ඉන්න ගොඩාක් shares මිලදී ගන්න. ඉතින් එතනදී ඔක්කොම තිබුණේ VIP accounts, everything for those who buy shares in the market. ඉතින් ඒක පොඩ්ඩක් tough, stressful job එක. බැංක කෙනෙක් කියන්නේ මේ branch එක බැංක කෙනෙක් නෙවෙයි head office එකේ. ඉතින් එතන මම අවුරුදු 3ක් හෝ 4ක් මම work කරා. ඒ work කරන අතරතුර මම diplomas කරා human resources, business management and මගේ working experience එකත් එක්ක මගේ masters මම පටන් ගත්තා කොළඹ university එකේ. ඉතින් ඔන්න ඔය අතරදී තමයි මට ආපහු හිතුණා I don't like this job. I don't like being a banker. I don't like
to sit in front of a computer 5 days in a week and there's no such freedom and you're stressed, you know, even if you go home, you're thinking about that check, you know, you're thinking about that, oh my god, I have to do this, I have to finish this, I have to get this approval tomorrow, right? So ඉතින් මට ඒක ගොඩක් stressful. ඉතින් ඔහොම ඉන්නකොට ආපහු මම පටන් ගත්තා cabin crew apply කරන්න. එතනදී තමයි මම Qatar Airways walking interviews තියෙනවා කියලා දැනගත්තා. CV drop off day එකක් තිබුණේ Intercontinental Hotel එකේ. දැන් එක Kingsbury. එතන තියෙනවා කියලා. ඊට පස්සේ ඔන්න ඒකට ගියා. Again, CV drop off day එකක් ලැබෙන්නේ පුංචි කෙටි කාලයක් තමන්ගේ CV එක දීලා recruiter ඉස්සරහා කතා කරන්න. එතනදිත් ගොඩාක් අය ඇවිල්ලා හිටියා මං හිතන්නේ candidatesලා හිටියා applicantsලා හිටියා 250ක් 300ක් අතර. මට මතකයි මම ඉඳගෙන හිටියා ඊට පස්සේ එක එක්කනාට ඉස්සරහට එන්න කියලා CV එක දෙන ගමන් explain කරන්න ඕනේ ඔයා කොහින්ද දෙන්නේ මොනවද දැනට ගන්න තියෙන experience මොනවද highest qualification මොනවද කියන එක. ඉතින් මම එතනදී පුළුවන් උපරිම ප්‍රයෝජනය ගත්තා මගේ CV එකේ තියෙන highestම ටික highlight කරන්න. So I got selected. I got selected and I got shortlisted for the next round and they asked me to come the next day. Was එතනදී මට මතකයි height weight එකක් ගියා. Surprisingly I got through. එතනදී මගේ body mass Qatar Airways interview එකේදී body mass index එක අර අවශ්‍ය ගාන නෙමෙයි. නමුත් ඊට වඩා එකක් හෝ දෙකක් අඩුවෙන් තිබුණේ. So that was okay I guess. මම බයෙන් හිටියේ මං හිතුවා මං එතනදී out වෙයිද කියන එක මට ප්‍රශ්නයක් තිබුණා but I got through. Then I had an English exam, English test එකක් තිබුණා, maths test එකක් තිබුණා. මොකද ඔය Qatar Airways වල විතරයි maths test එක තිබුණේ, Emirates Airline එකේ තිබුණේ නැහැ. So I got selected. I went for the final interviews and that was it. That was a period, like maybe like a week or two. ඒ එක්කම මම apply කරලා තිබුණා Emirates Airline එකට Delmage ආයතනය හරහා. That was the third party agent who connects the applicant and the employer CVs together. So එතනදී මම CV එක මම එයාලට දීලා තිබුණා. So එයාලා කිව්වා මෙහෙමයි Emirates Airline එකේ interview එක තියෙනවා. So come and all that. එදා අපිට තිබුණේ මට මතකයි English exam එකක් තිබුණා. එකෙන් pass වුණා. ඊට පස්සේ group assessment day එක තිබුණා. group assessment day එකට කලින් තිබුණා අපිට ගිහලා කතා කරන්න. Emirates එකේත් ඒ group assessments වලින් මම pass වුණා. ඒ group assessments මොනවද කියලා මම ඉස්සරහා videos වලදී කරන්නම්. It's a very long day guys. I remember it started around 8 a.m. and it went up to 3-4 p.m. and again you have to come back. If you're shortlisted you have to come back again the next couple of days for the final interview. Emirates interview එකේදී හිටියා මම හිතන්නේ ඒවා දවස් දෙකකට කඩලා තිබුණේ. එක දවසක හිටියා මම හිතන්නේ applicants ලා හිටියා 350ක් 400ක් අතර. මම හිතන්නේ overall maybe they had like around 700-800 people or so. I'm really not sure about the figures but yeah there were a lot of people. Sri Lankan Airlines වැඩ කරන cabin crew ඇවිල්ලා හිටියා එතනදී ගොඩක් ලස්සන අක්කලා. මම හිතුවා මම Qatar Airways මම මෙච්චර දුරට ආවා. Emirates එක මට එන්න පුළුවන් වේද? What if I don't get selected to Qatar? Would I lose this opportunity at Emirates? කියන එක තමයි මගේ තිබුණේ. මම හිතුවේ Emirates එක මට select වෙයි කියන එකත් මොකද හිටපු ඒ crowd එක, the profile, the experienced cabin crew from Sri Lankan Airlines කියන හින්දා මට එතන පොඩ්ඩක් no කියන එක තිබුණා. ඉතින් එතනදිත් Emirates Airline එකේ interviews වලින් මම pass වුණා, group assessments වලින් මම pass වුණා, final interview එකෙන් මට pass වුණා. Final interview එක මට තිබුණා විනාඩි 45ක interview එකක් because they were questioning my work experience as a banker. ඉතින් එතනදී ගොඩක් situations මට දුන්නා final interview එකේදී කතා කරන්න. කොහොමද මම සමහරක් situations වලට මුහුණ දුන්නේ, කොහොමද මම challenging situation එකකට මුහුණ දුන්නේ, ඒ හැමදේම ඒ විනාඩි 45ක කාලතුලදී තමයි කතා බහ කරේ. ඉතින් සමහරක් හරි විනාඩි 45ක් කියලා තිබුණේ නැහැ. මගේ යාළුවන්ට විනාඩි 15ක් 10ක් 30ක් වගේ. So then again it depends on your experience, depends on you what you bring to the table. You know, they will discuss all these matters with you. Remember, do not lie in this CV because they will know. Okay, they know, they are experienced recruiters. Ukrainian කෙනෙක් හරි French lady කෙනෙක් හරි Emirates එකේ. Then I got selected but again there was a period that I didn't hear from them. So I was very confused.
even it happened with Qatar එක කිසිම අප්ඩේට් එකක් නැහැ මම සිලෙක්ට් වුණාද මම ජොබ් එකට යනවාද කියන එක කොහමරි මාසයක් විතර ගියා මේ ඉන්ටර්වියුස් දෙකෙන්ම ෂෝට් ලිස්ට් වල මාසයක් විතර ගියා ඉතින් ඉස්සෙල්ලාම මට කෝල් එක ආවේ Emirates එකෙන් we call it golden call ඉතින් golden call එක Emirates airline එකෙන් hey you got selected when do you like to join කියලා ආවා ඉතින් මම ඒ වෙලාවේ හෙට උනත් මම කැමැත්තෙන් හිටියේ to join වෙන්න ඉතින් so ඉස්සෙල්ලාම ආපු ජොබ් එකට මම yes කිව්වා which is Emirates ඉතින් මට ගන්න තියෙන්නේ comparatively Qatar and Emirates they both the best airlines in the world to work. Being a cabin crew it has pros and cons. හොඳ නරක දෙපැත්තම තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ එක දොරක් වැහුණාට do not worry. Do not even if you get rejected 1,000 times don't stop. Okay, there are thousands many other doors will be opened for you. මට මතකයි මගේ Emirates airline එකට ආව girl කෙනෙක් I don't know if she is watching this now. ඉතින් ඒක මතක් කරන්න කැමති මගේ ඉන්ටර්විව් එක දවසේ ඒ කියන්නේ 2014 2013 ඒ කාලේ මගේ ඉන්ටර්විව්ස් තිබුණේ එතනදී එයා රිජෙක්ට් වුණා මාත් එක්ක ඇවිල්ලා රිජෙක්ට් වුණා පළවෙනි රවුන්ඩ් එකෙන්ම she pre-applied after 6 months then again she got rejected කොහොම හරි මාස 6න් 6ට apply කරලා අවුරුදු එකමාරක් විතර ගියා එයා select වෙන්න she made it guys she is now an Emirates cabin crew after 1.5 years or 2 she was trying so hard she got through ඉතින් මම කියන්නේ ඔයාලා සමහරක රිජෙක්ට් වෙයි අර සුදුසුකම නැහැ මේ සුදුසුකම නැහැ කියලා ඔයාලා රිජෙක්ට් වෙයි but ඔයාලා හදාගන්න ඔයාලගේ රිජෙක්ට් උනේ මේ නිසා කියන එක එතනදී ඒක හදාගෙන ආපහු වලට apply කරන්න පුළුවන් දැන් මම රිජෙක්ට් වුණා ශ්‍රී ලංකන් එයාලයින්ස් ඉන්ටර්විව්ස් වලදී මගේ බර ප්‍රශ්නයක් නිසා මොකද මගේ BMI එක තිබුණේවත් නැති නිසා BMI was not even there guys okay I told you ඉතින් මම කරේ මම ඇප්ටන් weight gain එක බිව්වා පොඩි exercise කරා weight එක හදාගන්න healthy lifestyle එකක් පටන් ගත්තා ඒ මගේ සුදුසුකම මට නැති දේ හදාගන්න ඊළඟ ඉන්ටර්විව් එක successful කරගන්න ඕනි නිසා ඉතින් ගොඩක් අය මට message කරලා තිබ්බා අක්කේ මට නම් ඒක හීනයක්ම විතරයි මට මාව රිජෙක්ට් වුණා මේකයි කියලා. එහෙම හිතන්න එපා. If you think that you don't have that ability to speak English let's say ඒක හදාගන්න පුළුවන්. මේක ඉංග්‍රීසි කතා කරන එක අමාරු දෙයක් නෙවෙයි. අපි හරියටම ફોකස් කරලා හරියට ඒ දේ කරොත් ඉංග්‍රීසි කතා කරන භාෂාව අමාරු දෙයක් නෙවෙයි. මොකද Emirates එකේ තියෙනවා ඕනම එයාලයින් එකක ඉන්නවා ඉංග්‍රීසි අපි හැමෝගෙම ඉංග්‍රීසි කියන්නේ පළවෙනි භාෂාව නෙවෙයි අපේ භාෂාව සිංහල භාෂාව. Then English French so and so on added onto your resume right මම හැමදාම කියන්නේ ඒකනේ නැති සුදුසුකම් හදාගන්න මොකද අපි ඉන්ටර්විව් එකට යද්දී තමන් පර්ෆෙක්ට් වෙන්න ඕනේ. තව දෙයක් තමයි ඔය දැන් ඔය cabin crew සමහරකට ඔයාලා apply කරනකොට ආගේ අහල පහල අර ගෙදර ඇන්ටි කියයි අනේ ඕවට දාන්න එපා cabin crew කියන්නේ මෙහිම රස්සාවක් cabin crew කියන්නේ අර රස්සාව මේ රස්සාව ඔහොම කියලා. Don't listen to anybody guys. It is your life. This is your life, you know. You can do whatever you want. And it makes you happy not the others okay එයාලා සමහරකට ඒ දේවල් කියන්නේ because of lack of experience they don't know what it is එයාලා ලෝකෙ දැකලා නැහැ තවත් කෙනෙක් කියලා දෙයක් තමයි එයාලා දන්නේ ඔයාලට passion එකක් තියෙනවා ඔයාලා ඇත්තටම cabin crew කෙනෙක් ගුවන් සේවයට බැඳෙන්න කැමති කෙනෙක් නම් කවුරුත් කියන දෙයක් අහන්න නැතුව තමන්ගේ ගමන යන්න තමන් ඒ අදාළ qualifications ඒ අදාළ අඩිතාලම හදාගන්න දැන් එක airlines වලින් එක requirements තියෙන්නේ Emirates එකේ මම කිව්වනේ maths test එකක් තිබුණේ නැහැ Qatar Airways maths IQ test එකක් තිබුණා they just check your knowledge that's all nothing much to worry about it it's just a normal maths test ඒ වගේම තමයි සමහර qualifications තියෙනවා customer service experience එක ඉල්ලනවා Emirates එකේ දැන් මට මතක අවුරුදු 2-3කට කලින් 1.5 years customer service qualification එක ඉල්ලුවා. නමුත් දැන් අපේ system එකේ පෙන්නන්නේ නැහැ එහෙම requirement එකක්. So I think maybe because of COVID-19 situation they removed that part. So you guys are really lucky, you know. So that's all I did. I think mama Sri Lankan Airlines second reject උනේ බර ප්‍රශ්න නිසා. I think මම එතන නැවතුනේ නැහැ. කාලයක් මම පොඩි gap එකක් දීලා තිබ්බා because I wanted to get more experience. මගේ CV එකට experience එක හදා ගන්න ඕන නිසාත් බර වැඩි කර ගන්න ඕන නිසාත් මම පොඩි කාලයක් අවුරුදු 3මාරක් 4ක් මම හිටියා ඒ දේවල් හදා ගන්න ඕන නිසා. ඉතින් link එක මම දාන්නම් Emirates Qatar website links.
time to time you can go and check if they have any cabin crew jobs available. මගේ YouTube එකේ වගේම Instagram TikTok හරහා මම ඒ alerts ඒ කියන්නේ job alerts මම එලා දානකොටම apply upload කරනවා, so you will get all the information. Yeah, that's all about it. It's a very short video, I know guys, and thank you so much for being here, being with me, being with my channel all this time. ගොඩක් කෙටි කාලයක් තුළදී ඔයාලා subscribe කරා. ඉතින් නිහතමානී වෙනවා, සතුටු වෙනවා ඔයාලා join වුණාට. To be honest, it makes me really happy reading your comments. Thank you so much again guys. I really appreciate that, your time, your effort writing that little comment for me. ඉතින් ආපහු ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ගොඩක් වීඩියෝස් තියෙනවා කරන්න ඇත්තටම කිව්වොත්, but මම වීඩියෝ එකක් කරන්න ටයිම් හොයාගන්න ඇත්තටම අමාරුයි. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ආපහු travel vlogs පටන් ගන්න. ඉතින් ඒවලට රැඳී සිටින්න. ඒ ගැන දැම්ම මම announcement එකක් දෙන්නේ නැහැ. මම ඒක හරියට set වෙන ගාම මම ඔයාලට ඒ ගැන ඉදිරියේදී දැනුම් දෙන්නම්. ඉතින් රැඳී සිටින්න. ඔයාලා හැමෝටම ආදරේ. Bye.